ඊළඟට තියෙන්නේ විජය භාග ගානක්. ඉතින් මම ඒ කලින්ම බෝල්ඩ් එකේ ලියාගත්තා. ඉතින් මේ වගේ ගානක් දැක්කම අපිට අපි මුලින්ම හිතන්න ඕන මේක තුන්වෙනි ප්‍රශ්නනේ. අපිට කියන්න බෑ ඒක අමාරු නෑ ලේසි. ඒක කෙසේ වෙතත් අපිට මෙහෙම හිතන්න පුළුවන්. මේ සංඛ්‍යා තුනකම පොදු වෙන අපි හරයක් ගන්න ඕනනේ. අපි හරයක් කියලා ගන්න ඕනේ මේ සංඛ්‍යා තුනටම පොදු වෙන ඉලක්කම. මම පොඩි ට්‍රික් එකක් විතර අපිට පාවිච්චි කරන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ 12 හැදෙනවා නේද? තුනේව ගුණ කරොත්. තුනේව කීයක් ගුණ කරොත්ද 12 හැදෙන්නේ? හයේව කීයක් ගුණ කරොත්ද 12 හැදෙන්නේ? එතකොට 12 කියන්නේ 6 වරක් 2. තුනේව නම් 4ක්. එනිසා මෙතන තියෙන ලොකුම සංඛ්‍යාව අරගෙන ඊට පස්සේ එයාගෙන් මේ පොඩි සංඛ්‍යයි ඉතිරි නැතිව බෙදනවාද? ඉතිරි නැතිව බෙදනවාද කියලා අපිට පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවක් වෙන්න පුළුවන් එහෙම උත්තරේ නොලැබෙන. එහෙම වුණොත් කොහොමද හදන්න ඕනේ කියන කාරණාව අපි ඊළඟ ගානක් හම්බෙද්දි බලමු. දැනට මෙතන ලේසියෙන් අපිට ගන්න පුළුවන් ට්‍රික් එක තියෙනවා. ඒ නිසා මම පොදු හරය විතර ගන්නවා 12. ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට 12x ට 3 4යි 4 වරක් 2 8යි 12x ට 6x ඒවා 2යි ඒ දෙක ගුණ කරපුවම මෙතන තියෙන ලවයේ තියෙන 5න් මෙතන එනවා 10ක් ඊට පස්සේ මෙතන තියෙනවා 12x 12x ට 12x ඒවා කීයක් තියෙනවද 1යි ඒ එක උඩ තියෙන 7න් ගුණ කරපුවම එනවා 7ක් හැබැයි අමතක කරන්න එපා මෙතන තියෙන ඍණ ඒ නිසා අපි මෙතනට දාගන්න ඕන ඍණ ඊට පස්සේ අපිට පුළුවන් දැන් කෙලින්ම 10යි 8යි 18යි 18න් 7ක් අඩු කරපුවම උත්තරේ 11යි. 11 බෙදීම 12x. මෙන්න මේක තමයි උත්තරේ.